Hi guys, Dinesh Record YouTube channel එකෙන් මම දිනේෂ් මధుශංකර්. ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ තවත් අලුත් වීඩියෝ එකක. අද අරගෙන ආවේ Wi-Fi dual lens මෙන්න මේ budget CCTV එක. Unboxing, DIY, gadget testing, tech experiments, creative builds, tech reviews, entertainment on Dinesh Decode. ඊට පස්සේ box එකේ මේ පැත්තට ගියොත් guys මෙතන features ටික සඳහන් කරලා තියෙනවා. remote control, two-way voice, lighting ඒ ටික සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේක wall එකට fix කරගන්න විදිය මෙතන අපිට දාලා තියෙනවා. ඊට පස්සේ app එක download කරගන්න QR code එක තියෙනවා. App Store, Play Store දෙකෙන්ම අපිට කියන iPhone, Android දෙකටම මේ app එක වැඩ කරන්න පුළුවන්. හරි guys, අපි box එක unbox කරගෙන මේ විසරෝම. මේ අයිටම් ටික තමයි guys box එකේ තියෙන්නේ. අපිට wall එකට කැමරා එක fix කරගන්න wall mount එක තියෙනවා. ඊට පස්සේ guide එක තියෙනවා, user guide එක. මෙතන screw දෙකක් තියෙනවා wall එකට mount කරගන්න. 5V type C adapter එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා අපේ dual lens CCTV එක. මෙන්න මේ විදිහට තමයි guys CCTV එක තියෙන්නේ. අපිට මෙතන මේ CCTV එකට යට තියෙනවා රීසෙට් බටන් එකයි SD කාඩ් එක කනෙක්ට් කරන පෝට් එකයි තියෙනවා. මෙන්න මේ Wi-Fi ඇන්ටනා දෙකක් තියෙනවා. අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඕන විදියට. හරි guys, අපි දැන් කැමරා එක ෆෝන් එකට කනෙක්ට් කරගමු. මෙතෙන්දි තමයි ගොඩක් අයට ප්‍රශ්න එන්නේ. අපි මුලින්ම කැමරා එක කරන්ට් එකට ප්ලග් කරගමු. ප්ලග් කරගත්තාම guys මෙන්න මෙතන නිල් පාට ලයිට් එකක් පත් වෙනවා. Starting up. Wait to be configured. Waiting for connection. Please configure the network according to the instruction. Are waiting for connection කියලා නා. පාඩ guys මේකේ app එක download කරගන්න පුළුවන් box එකේ QR code එක scan කරලා හරි නැත්නම් Play Store එකට හරි App Store එකට ගිහිල්ලා IC Waiting for connection. Please configure the network according to the instruction. ICC කියලා app එක නම type කරලා ගන්න පුළුවන්. app එක ඇතුළට ගිහුවම guys ඉස්සරවම ඔයාලට එනවා email එකයි password එකයි දාලා log වෙන්න. ඊට පස්සේ email එකට verification code එකක් යනවා. ඒක දීපුවාම app එකට log වෙනවා. app එකට log Waiting වෙනවා for guys. connection. Please configure the network according to the instruction. මේක තියෙනවානේ. app එකට log වුණාම guys මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ එතනින් යනවා add button වලට. ඊට පස්සේ location ඉල්ලනවා. ඉස්සරවම අපිට log වෙද්දි location එක ඉල්ලනවා. Waiting for connection. Please configure the network according to the instruction. මම location එක on කරා. Wi-Fi Bluetooth on කරන්න කියලා කියනවා guys. Bluetooth on කරගත්තා. ඊට පස්සේ guys මෙතනින් Wi-Fi කැමරා කියන එක අපි තෝරගන්න ඕනේ. Wi-Fi කැමරා තෝරාගෙන ඉස්සරහට යනවා. Please input wireless router password and click OK. මේ ඊට පස්සේ guys මෙන්න මෙතනින් Wi-Fi එකේ ඔයාලගේ password එක ඉල්ලනවා. password එක දෙන්න ඕනේ ගෙදර Wi-Fi එක. Please read. connect වුණා guys දැන්. කැමරා එකට ෆෝන් එක කනෙක්ට් කරලා තියෙන මෙතන QR code එකක් පෙන්නන්න කියලා Connect to router ඕන උනේ successfully. නැහැ. අපිට ලේසියෙන්ම කැමරා එක කනෙක්ට් වෙනවා. හරි guys, ඊට පස්සේ මේකට නමක් දෙන්න වෙනවා guys. ඔයා කැමරා දෙකක් තුනක් යූස් කරනවා නම් අපිට ඒ අදාළ තැනට නම දෙන්න පුළුවන්. දැන් මම දෙන්න home outdoor කියලා. හරි. මෙතන පෙන්නනවා guys SD card not detected කියලා. ඒ කියන්නේ SD card එක තාම මම මේකට දාලා නැහැ. ඒක නිසා තමයි එහෙම පෙන්නන්නේ. successfully connected. හරි guys, add වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි බලමු. හරි guys, ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට කැමරා එකෙන් අපිට වීඩියෝ එක පේන්නේ.
හරි guys මම මේක wall එකට fix කරලා මම ඊටු settings ටික ඔයගොල්ලන්ට පෙන්නන්නම්. wall එකට කැමරා එක fix කරා guys. ඊට පස්සේ app එක open කරගෙන කැමරා එක ඇතුළට යමු. ඊට පස්සේ අපිට මෙතනින් live preview එක බලා ගන්න පුළුවන් කැමරා එකෙන් record වෙන. වම් පැත්තේ උඩම තියෙන mic icon එකෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කතා කරන දේවල් එතකොට කැමරා එකෙන් ඇහෙනවා. speaker icon එකෙන් guys කැමරා එකට ඇහෙන දේවල් අපිට ෆෝන් එකෙන් අහන්න පුළුවන්. වීඩියෝ රෙකෝඩින් icon එක ටච් කරපුවාම අපිට රෙකෝඩ් කරගන්න පුළුවන් අපිට ඕන වීඩියෝ එක. එහා පැත්තෙන් guys කැමරා icon එකක් තියෙනවා. එතනින් අපිට ෆොටෝස් ගන්න පුළුවන්. lens දෙකේම ෆොටෝස් එකවර තමා කැප්චර් වෙන්නේ. ඊට එහා පැත්තේ තියෙන icon එකෙන් HD සහ SD වලට මාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එකේ quality එක වෙනස් වෙනවා එතකොට. පහළ තියෙන settings වලින් PTZ වලට ගියපුවාම අපිට කැමරා එකේ පහළ lens එක කරකව ගන්න පුළුවන් අපිට ඕන පැත්තට. තවත් හොඳ feature එකක් තමයි motion track. motion track on කරපුවාම guys person කෙනෙක් detect වුණාම එයා track කරගෙන පහළ තියෙන කැමරා එක ෆොටෝම move වෙනවා. ඊට පස්සේ රෙකෝඩින් ඇතුළට ගිහපුවාම date එකයි time එකයි එක්ක අපිට පරණ රෙකෝඩින් බලා ගන්න පුළුවන්. messages ඇතුළට ගිහපුවාම අපිට ආපු message බලා ගන්න පුළුවන්. person කෙනෙක් detect වුණ ගමන් guys ශනිකව අපිට message එකක් එනවා person detected කියලා. එතකොට අපිට මේ වීඩියෝ එක එතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව guys ඔයාලට මේක වෙන කෙනෙකුට ලේසියෙන්ම share කරන්න පුළුවන්. share permissions ටික මෙතනින් අහනවා. ඔයාලට කැමති ඒවා ටික දීලා QR code එකක් විදිහට ලේසියෙන්ම වෙන කෙනෙකුට share කරන්න පුළුවන්. එතකොට එයාට live videos බලන්න පුළුවන්. ඒ වගේම කැමරා එක control කරන්නත් පුළුවන්. night එකට පේන්නේ මෙන්න මේ විදිහට තමයි. ඊටවට වැඩිය මාරම quality guys videos. කැමරා එක දැන් full light mode එකේ තියෙන්නේ. එතකොට CCTV එකේ lights on එකේ තියෙන්නේ. පහළ තියෙන settings ඇතුලේ අපිට තියෙනවා light and alarm. දැනට කැමරා එකේ තියෙන full light mode එකේ. infrared night vision mode එක apply කරපුවාම අපිට පේන්නේ night vision විදිහට. night vision on වුණාම guys කැමරා එකේ flash light off වෙලා red lights on වෙනවා. හරි guys CCTV එක ගැන මම ඔයාලට සම්පූර්ණ විස්තරය අදාරගෙන ආවා. මේ CCTV එක ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 5000ට අඩු මුදලකට. channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.